හොඳයි අයිබෝන් පුතේ එහෙනම් අද පාඩමේ අන්තිම ටික කතා කරන්න යන්නේ. අපි මේ වෙනකොට සබන් නිෂ්පාදනය කතා කරා. ඊට පස්සේ ජෛව නිෂ්පාදනය කතා කරා ලංකා ප්‍රධාන කර්මාන්තය යටතේ. එතකොට අද ඊළඟ එක පොස්පේට පොහොර නිෂ්පාදනය. දැන් මේ පොස්පේට පොහොර නිෂ්පාදනය ගත්තාම මේ අපි දන්නවා මේ පොස්පේට පොහොර දැන් නිෂ්පාදනය කරන්නේ ශාක වලට දාන්නනේ. ශාක වලට භාවිතා කරන ප්‍රධාන පෝෂක තුනක් අපි කතා කරනවා විශේෂයෙන්. මොනවද? සාමාන්‍යයෙන් අපි දන්නවා පුතේ ශාකයකට බාහිරින් අපි සපයන මහා පෝෂක විදිහට නැත්නම් කියන්නේ මහා කියලා කියන්නේ ප්‍රධාන රසායනිකව සපයන ප්‍රධාන පෝෂක තුනක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියලා. කෙටියෙන් කියනවා නම් NPK. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. එතකොට සාමාන්‍ය ශාකයක වර්ධනයේට අනිකුත් අර අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වගේම මෙන්න මේ ප්‍රධාන මූලද්‍රව්‍ය තුනත් ඉතා වැදගත්. එතකොට අපි ගත්තොත් නයිට්‍රජන් කියන කෙනා සාමාන්‍ය ශාකයකට අපි රසායනිකව දෙන්න භාවිතා කරනවා යූරියා පොහොර. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය ගොම්ම පොහොර. එතකොට ගව මුත්‍රා වගේ දේවල් එකතු කරලත් අපි කරන්නේ. ඒ වගේම ඔය නයිට්‍රජන් බහුල ශාක වර්ග අපි එකතු කරනවා සමහර වෙලාවට. ගිනි සීරියා වගේ. ඒතර ඒ වෙනුත් කරන්නේ නයිට්‍රජන් එකතු කරන එක. රසායනිකව ගොඩක් වෙලාවට අපි ශාකයකට නයිට්‍රජන් දෙන්නේ යූරියා පොහොර භාවිතා කරනවා. ඒතර ඔය නයිට්‍රජන් දෙන විදිය. ඒතර ගොඩක් වෙලාවට ඊළඟට අපි ගත්තොත් PK කියන එකනේ. K කියන එක නැත්නම් කියන්නේ පොටෑසියම් ගොඩක් වෙලාවට අපි දෙන්නේ ශාකයකට ඔය අපි රතු කුඩු කියලා සාමාන්‍යයෙන් කියනවා පොටෑෂ් එකත් ඔය ඛනිජයක් විදිහට කුඩු කරලා ගන්නෙ. එතකොට මේ රතු කුඩු කියන එක භාවිතා කරලා තමයි අපි පොටෑසියම් දෙන්නේ. මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා තමයි කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ ගොඩක් වෙලාවට මේ රතු කුඩු කියලා තමයි කියන්නේ. රතු කුඩු කියලා මේ සිමෙන්ති රතු කුඩු එක නෙමෙයි. ඒ වෙනකොට පොහොර කඩේ වෙනම තියෙනවා රතු කුඩු කියලා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සඳහන් කරන්නේ එහෙම. හැබැයි ඒකට කියන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ්. එතකොට ඒකෙන් තමයි අපි ගොඩක් වෙලාවට පොටෑසියම් දෙන්නේ. හැබැයි මෙහෙමයි දැන් ඉතින් සර් ෆොස්ෆරස් කොහොමද කතා කරන්නේ නිසා මම ඒක ස්කිප් කළා මෙතෙන්ට ආවේ. දැන් ඔය NPK කියන තුනම මික්ස් කරපු පොහොර තමයි ගොඩක් වෙලාවට අපි ගන්න කඩේ. එතකොට ඒ කියන්නේ දැන් අපි පොල් පොහොර කියලා ගන්නවා. එහෙම නැත්නම් අපි කියමුකෝ කුරුදු පොහොර කියලා ගන්නවා. තේ පොහොර කියලා ගන්නවා. මේකේ ගානට මික්ස් එකක් තියෙන අදාළ අපි කියමුකෝ මල්ටි පෙන් ඕනේ කාලේදී අදාළ විදිහට පොටෑසියම් වැඩි කරලා එතකොට කොළ හැදෙන්න ඕනේ වැඩි ප්‍රකාරයි නයිට්‍රජන් වැඩි කරලා ඒ විදිහට ගානට මේ මික්ස් එක හදලා තියෙනවා. නමුත් අපිටත් පුළුවන් වුණා ඒ අවශ්‍යව වෙනම දාන්න. ගොඩක් වෙලාවට ශාකයක ඔය මල් ගෙඩි හටගන්නේ එහෙම නැත්නම් පොටෑසියම් තමයි දැන් ඔය පොල් ගස් වලට එහෙම වැඩිපුර ටිකක් පොටෑසියම් දැම්මම ඉක්මනට වර්ධනය වෙච්ච පොල් ගහක් නම් අපිට පුළුවන් මේ ගෙඩි පළදා වැඩි කරගන්න. දැන් මේක මේ කර්මෝපදේශයක් නොවන නිසා මම සරලව ඒ ටික කිව්වේ. නමුත් මේ අපි ගම්රන් දැනගන්න ඕනේ නේ තාක්ෂණ විදිහ හදාන්න ළමයි විදිහට. එතකොට දැන් නයිට්‍රජන් හරි පොටෑසියම් හරි. එන්න මෙයා කවුද? ෆොස්ෆරස් කියන එක. ඒතකොට දැන් මේ කතා කරන්නේ අපි මොනවද? පොස්පේට පොහොර නිෂ්පාදනයේ පොස්පේට පොහොර වලින් ශාකයකට ලබා දෙන්නේ මෙන්න මේ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍යය. ඒතර පොස්පේට පොහොර භාවිතා කරන්නේ ශාකයකට ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය ලබා දෙන්න. ඒතර බලමු අපි සාමාන්‍යයෙන් පොස්පේට පොහොර වලින් මේ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය ලබා දෙන්න අපි පොස්පේට පොහොර කොහොමද නිෂ්පාදනය කරන්න කියලා. දැන් මේ පොස්පේට පොහොරත් පුතේ හදන්න ඕනේ යම්කිසි ඛනිජයකින්. පොළවේ තැන්පත් වෙලා තියෙන ඛනිජයක් භාවිතා කරලා තමයි අපි පොස්පේට පොහොර නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ නම් ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය අඩංගු ඛනිජයක් වෙන්න ඕනේ. ඒතර මේ විදිහට ලෝකේ සාමාන්‍යයෙන් ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය අඩංගු අපිට බහුලව හම්බ වෙන ප්‍රධානම ඛනිජයක් විදිහට අපිට ගන්න පුළුවන් ඇපටයිට් කියන ඛනිජය. දැන් මේ කැන්ඩි නම තමයි ඇපටයිට්. හරි. තවත් ඛනිජ වර්ග තියෙනවා ෆොස්ෆරස් අඩංගු. නමුත් අපිට බහුලව හම්බ වෙන ශාකයකට ෆොස්ෆරස් දෙන්න පුළුවන් ප්‍රධාන ඛනිජයක් තමයි ඇපටයිට්. ඒතර මේ ඇපටයිට් කියන ඛනිජයත් අපි විශේෂයෙන් කතා කරන්න හේතුව ලංකාවේ අපිට ඇපටයිට් විශාල නිධියක් හොයාගන්න තියෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන් ඔය එක්පාවල තියෙනවා ලොකු ඇපටයිට් නිධියක්. ඒ වගේම රිදියගමත් අපිට දැන්ට ඇපටයිට් නිධියක් හම්බ වෙනවා. එතකොට ඇප්පාවල සහ ඇපටයිට් මේ ඇප්පාවල සහ රිදියගම කියන ප්‍රදේශ දෙකේම මේ හම්බ වෙන ඇපටයිට් නිධිය නිසා ලංකාවේ මේ ඇපටයිට් නිෂ්පාදනය නැත්නම් කියන්නේ ඇපටයිට් භාවිතා කරලා පොස්පේට පොහොර නිෂ්පාදනය දැනට බහුලව සිදු කරන කර්මාන්තයක් වෙලා තියෙනවා. සාමාන්‍ය විශාලයි කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ එක්පාවල තමයි විශාලම ඇපටයිට් නිධිය තියෙන්නේ දැනට හොයාගෙන තියෙන. ඒතර ඒක දැනට
අපි මේ කර්මාන්ත ශාලාවක් විදිහට කියන කර්මාන්තයක් විතර කරගෙන යනවා අපනයනය කරනවා ඒ වගේම දේශීය භාවිතය යොදා ගන්නවා දැන්ටත් ඒකේ භාගයක්වත් ඉවර වෙලා නැහැ කියලා මම දන්න තරමින් තියෙන්නේ සාමාන්‍යයෙන් කියනවා මේ එප්පාවල ඇපටයිට් නිදිය විතරක් තියෙනවලු මෙට්‍රික් ටොන් කියන ටොන් මිලියන 50කට විතර කිට්ටු වෙන සාමාන්‍යයෙන් මිලියන 30ක් 60ක් අතර ප්‍රමාණයක් වගේ තියෙනවා කියලා මෙට්‍රික් ටොන් මිලියන 30ක් 60ක් විතර හොඳයි ඒතර හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා ඉතින් දැන් මේක අපි එක්ස්පෝර්ට් කරනවා සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් එකක් ලංකාවේ මුදලින් රුපියල් 20000ක් විතර වගේ වෙනවා කියලා තමයි කියන්නේ. අපගෙන අපනයනය කරන එක නැත්නම් සාමාන්‍ය කිලෝ එකක රුපියල් 100ක් විතර වෙනවා. ඒක එහෙම ගත්තොත් ලොකු මුදලක් යනවන්නේ. හැබැයි නමුත් අපනයනය කරනකොට අපි අඩුවට තමයි අපනයනය කරන්නේ. ඒ නිසා සාමාන්‍ය රුපියල් 20000 විතර විකුණනවා කියලා තමයි කියන්නේ මෙට්‍රික් ටොන් එකක්. හැබැයි කොහොම හරි ඒකේ මිලියන 60ක් විතර තියෙනවා. හොඳයි. මිලියන 60ක් විතර තියෙනවා මෙට්‍රික් ටොන්. එතකොට කොහොම හරි මෙන්න මේ khනිජය තමයි දුන්නේ අපටයිට් භාවිතා කරලා තමයි දැන් අපි ඉස්සරහට එන මේ ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරගෙන යන්නේ. මම හිතනවා ටියුබ් එකක් පොඩ්ඩක් ගන්න. අපි ටියුබ් එකත් එක්කම සාකච්ඡා කරගෙන යමු. ටියුබ් එකේ පෙරලා ගන්න ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය බලන්න. ශාකයකට අවශ්‍ය මහා පෝෂක තුනක් තියෙනවා. මොනවද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඒක ලියා ගන්න ඕනේ නැහැ. දැන් අර ඒව හදපු දාන දේවල් උන්නම් ඉතින් ඔයාට අමතර දෙයක් විතර ලියා ගන්න. නයිට්‍රජන් දාන යූරියා වලින් ඒ විදිහට. හරි ඊළඟට ශාකයකට අවශ්‍ය ෆොස්ෆරස් ෆොස්ෆේට් පොහොර ඇසුරෙන් අපේනවා. ඒක හයිලයිට් කරන්න ඔය ෆොස්ෆේට් පොහොර වලින් දෙන්නේ ෆොස්ෆරස් කියන එක. ෆොස්ෆේට් පොහොර ලෙස ෆොස්ෆේට් අඩංගු ඇපටයිට් වැනි khනිජ භාවිතා කරනවා. හරිද? ඒතර ඇපටයිට් khනිජය තමයි ඉස්සරහින් දිගටම කතා කරන්නේ. මම පොයින්ට් ෆෝම් දීලා තියෙන ටියුට් එකේ වල ලේසි වෙන්න. ශ්‍රී ලංකාවේ ඉප්පාවල හා රිදියගම ප්‍රධාන ඇපටයිට් නිදි දෙකක් තියෙනවා. ඒතර හයිලයිට් කරගමු. ඉප්පාවලයි රිදියගමයි තමයි ප්‍රධාන ඇපටයිට් නිදි දෙක තියෙන්නේ. එතකොට ඊළඟට ඇපටයිට් khනිජය ජල ද්‍රාව්‍යතාවයේ අපි ඒකට තව කතා කරන්නේ නෑනේ. මෙන්න මෙහෙම. අපි ඒ පොයින්ට් එකට එන්න කලින් ටිකක් හදාගමු. දැන් ඇපටයිට් වලින් අපි ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරනවා. නමුත් මේ ඇපටයිට් වල පොඩි අවුලක් තියෙනවා මුතේ. මොකද්ද? මේ ඇපටයිට් කියන khනිජය ජල ද්‍රාව්‍යතාවයේ ඉතා අඩුයි. ජලයේ දිය වෙන්නේ නැහැ. ජල ද්‍රාව්‍යතාවය ඇත්තටම එහෙනේ දිය වෙන්නේ නැහැ නෙමෙයි. ද්‍රාව්‍යතාවය අඩුයි කියලා අපි කියන්නේ. ජලයේ දියවීම ඉතා අඩුයි. ඒ නිසා ඉතා හිමින් තමයි ජලයේ දිය වෙන්නේ. ගැටලුව තියෙන්නේ ඇපටයිට් ජල ද්‍රාව්‍යතාවය අඩු නිසා ජලයේ දිය වෙලා යාර ෆොස්ෆරස් නැත්නම් ෆොස්ෆරස් කියන මූල ද්‍රව්‍ය ජලයේ දිය කරලා නැත්නම් මොකක් හරි අයනයක් විදිහට ජලයේ දිය කරලා ශාකයකට උරා ගන්න තියෙන හැකියාවත් එතකොට අඩු වෙලා තියෙනවා. ඇපටයිට් ජලයේ දිය වුණොත් නේ ශාකයට උරා ගන්න පුළුවන්. හේතුව තමයි ශාකයකට බෑ කෙලින්ම නිකන් අපි බත් කනවා වගේ khනිජයක් අරගෙන කන්න. එයා මුල් මගින් අර මූලකේශ හරහා ජලයේ දිය වෙච්ච ලවණ විදිහට තමයි විසරණයෙන් උරා ගන්නෙ නේ. විසරණය මගින් අවශෝෂණය කරගන්නේ. මුලින්ම මුල් ශාක මුල් හරහා ශාකයේ මූලකේශ හරහා ඇතුළු වෙන්නේ. ඒතර ඒ ක්‍රියාවලියට ජලයේ මේ අදාළ පෝෂක දියවීම අනිවාර්යයි. ඉතින් පෝෂකයේ දියුනේ නැත්නම් ඒ ශාකයට ඒක උරා ගන්න බෑ. ඒ නිසා ඇපටයිට් ජල ද්‍රාව්‍යතාවය අඩු නිසා එතකොට ශාකයකට මේක අවශෝෂණය කරගැනීමේ හැකියාව අඩුයි. නෑ නෙමෙයි අඩුයි. එතකොට වැඩේ තියෙන්නේ දැන් හිතන්නකො දැන් අපි ගහකට දානවා කියලා ඇපටයිට් යම් ප්‍රමාණයක් දැන් මෙන්න මේ ගහ හැදෙන්න ඕනේ කියලා. එතකොට ඇපටයිට් එක හිමින් දියුනකම් ගහ බලාගෙන ඉන්නේ නෑනේ. ගහට මේක ඉක්මවන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. සමහර ගස් තියෙනවා හිමින් දුන්නට කමක් නැහැ. උදාහරණයක් විදිහට පොල් ගහකට නේද? තේ ගහකට ඔන්න ඒව කාලයක් අවුරුදු 60 70ක් තියෙන ගස්. එතකොට අපිට ඇපටයිට් දැම්මම පස්සේ ඇපටයිට් එක හිමින් ගහට දෙනවා. පොඩි කාලේදී විශේෂ පොරක් දාමු. නමුත් අර ලොකු වුණාම හිමින් ඇපටයිට් එක දී වෙලා දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒකනේ දිගු කාලීන භෝග සඳහා ඇපටයිට් දැම්මට ගැටලුවක් නැහැ. මොකද දිගු කාලීන භෝගවලට එයා කොහොමත් හිමින් දිය වෙලා පසට පෝෂක සපයනවා අපටයි. ඒතකොට ඒව හිමින් දීර්ඝ කාලයක් තිස්සේ පොටෑසියම් අවශ්‍යතාවයෙන් ශාකය සපුරා ගන්නවා. නමුත් හිතන්නකො කෙටි කාලීන භෝග. දැන් උදාහරණයක් විදිහට එළවලු වගේ දෙයක් වගා කරනකොට සාමාන්‍යයෙන් බොහෝ එළවලු මාස 3යි උපරිම පළදාව ගන්න තියෙන කාලය. සමහර ඒවා ඊටත් අඩුයි. සති 3යි, සති 4යි, 5යි. නැත්නම් උපරිම මාස 3ක් වගේ තමයි ඇදෙන්නේ නේ. අපි ගත්තත් ගෝවා, බීට්, රාවු මේ මොනවද පිපිඤ්ඤා ඒ වගේ උපරිම මාස 3ක් වගේ තමයි යන්නේ. ඒතකොට එහෙම වුණාම ඊටතර අඩු කාලයක් සමහර වෙලාවට එහෙම වුණාම ශාකයකට අපි එයාට ෆොස්ෆරස් අවශ්‍යතාවය සපුරා ගන්න කියලා ඇපටයිට් දුන්නට බෑ.
එතකොට මොකද ඇපටයිට් හිමින් සප්ලයි කරන නිසා ශාකයට හොඳටම වෙලා මදි අර ටික එයා සප්ලයි කරන ටික මදි. ඒ නිසා කෙටි කාලීන භෝග සඳහා ෆොස්ෆරස් අවශ්‍යතාවය සපුරන්න ඇපටයිට් සුදුසු වෙන්නේ නැහැ. ආයි පාරක් කියන්නම්. දිගු කාලීන භෝග සඳහා ෆොස්ෆරස් අවශ්‍යතාවය සපුරාලන්න ඇපටයිට් කණජය ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙටි කාලීන භෝග සඳහා ෆොස්ෆරස් අවශ්‍යතාවය සපුරාලන්න ඇපටයිට් කණජය සුදුසු වෙන්නේ නැහැ. හේතුව එයාගේ ජල ද්‍රාව්‍යතාවය අඩු නිසා. මම හිතනවා පැහැදිලි කියලා. ඒක තමයි ඔයාගේ ඊළඟ වාක්‍යයේ තියෙන්නේ පුතේ. බලන්න පොඩ්ඩක් ටියුට් එක. ඇපටයිට් කණජය ජල ද්‍රාව්‍යතාවය ඉතා අඩු නිසා කෙටි කාලීන භෝග සඳහා ඍජුවම යොදාගත නොහැක. නමුත් දිගු කාලීන භෝගවල ෆොස්ෆරස් අවශ්‍යතාවය ඇපටයිට් මගින් ලබා දිය හැකියි. මොකද ඒකට හේතුව මේක සෙමින් වැය වෙන නිසා. මොකද සෙමින් තමයි එතකොට මේක වැය වෙන්නේ. එහෙම නැත්නම් සෙමින් තමයි ජලය දිය වෙන්නේ කියන එක. ඒක පොඩ්ඩක් හයිලයිට් කරලා තියන්න. මොකද්ද කෙටි කාලීන භෝග වලට සුදුසු නෑ. දිගු කාලීන භෝග වලට සුදුසුයි. ඒ නිසා කෙටි කාලීන භෝග වලට අපි ෆොස්ෆරස් අවශ්‍යතාවය සපුරාලන්න ඇපටයිට් භාවිතා කරනවා නම් ඒක මුලින්ම ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ජලයේ දියවීමේ හැකියාව වැඩි කරන්න ඕනේ. වැඩිපුර ජලයේ දිය කරන්න පුළුවන් විදිහට මේක හදා ගන්න ඕනේ. අන්න ඒක තමයි එතකොට මේ අපේ දැන් ෆොස්ෆේට පොහොර නිෂ්පාදනය කියලා යන්නේ මොකද්ද? මේ ඇපටයිට් කියන ඛනිජය එයා ජල ද්‍රාව්‍ය තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය මම හිතනවා පැහැදිලි කියලා. හරිද? ඒ කියන්නේ දැන් අපි කරන්නේ මොකද්ද? ඇපටයිට් කියන ඛනිජය ජල ද්‍රාව්‍ය තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ කතා කරන්නේ. හරිද? හොඳයි. බලන්න ඊළඟට දැන් ඔයාලට තියෙනවා ඇපටයිට් කියලා අනුමානිකාව. ඒකේ තියෙනවා මොකද්ද? ඇපටයිට් වල රසායනික ස්වරූප තුනක් තියෙනවා කියලා. බලන්න මොකද්ද මේ කියන්නේ ඇපටයිට් වල ප්‍රධාන රසායනික ස්වරූප තුන කියලා. දැන් මම මේක මතන්නේ. ඇපටයිට් වල ප්‍රධාන රසායනික ස්වරූප තුන. සාමාන්‍යයෙන් ඔය ලංකාවේ ඇපටයිට් ගත්තත් එපා වල නිදිය පුතේ මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් ඇපටයිට් තියෙන්නේ. ඔගේ තියෙන්නේ මෙන්න මේ view එක. CA5 PO4 thrice කියලා කියන්නේ තුනක් කියන එක. CA5 PO4 thrice මෙන්න මෙතෙන්ට කෙලවරේ දැන් මේක ඇත්තටම ධන එක ආයනයක් හදන්නේ. CA5 PO4 thrice මෙතෙන්ට කෙලවරට එක්ක ක්ලෝරීන් එනවා. එහෙම නැත්නම් ෆ්ලෝරීන් එනවා. ෆ්ලෝරීන් කියන්නේ F අකුර. Idea number CA5 PO4 thrice fluorine. එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් කාර්බනේට් එනවා. හයිඩ්‍රොක්සිල් කාර්බනේට් කියලා කියන්නේ OH කාර්බනේට් එක. එතකොට CA5 PO4 thrice OH. මෙන්න මේ තුන් දෙනා තමයි මික්ස් එකක් විදිහට ඇපටයිට් වල ඉන්නේ. ඒ කියන්නේ රසායනික සංයෝගී විදිහට. මෙයාට කියන්නේ ක්ලෝරෝ ඇපටයිට්, මෙයාට කියන්නේ ෆ්ලෝරෝ ඇපටයිට්, මෙයාට කියන්නේ හයිඩ්‍රොක්සි ඇපටයිට්. ක්ලෝරෝ ඇපටයිට්, ෆ්ලෝරෝ ඇපටයිට්, හයිඩ්‍රොක්සි ඇපටයිට්. ඒතකොට ඔය තුන තමයි ඔයාලා ලියා ගන්න ඕනේ. ඔතන ඉස්සරහට නමක් ලියා ගන්න පුතේ. ක්ලෝරෝ ඇපටයිට්, ෆ්ලෝරෝ ඇපටයිට්, හයිඩ්‍රොක්සි ඇපටයිට් කියලා. හරිද? ඔක තමයි එතකොට ප්‍රධාන රසායනික සූත්‍ර තුන වෙන්නේ ඇපටයිට් ඇතුලේ තියෙන. ඒක ඇපටයිට් කියලා කියන්නේ එතකොට මේ තුනේ මිශ්‍රණයක්. දැන් සාමාන්‍ය ලංකාවේ තියෙන ඔය පාවල එකේ ගත්තත් මේ තුනේ මිශ්‍රණයක් තියෙන්නේ. බහුලම තියෙන්නේ ක්ලෝරෝ සහ ෆ්ලෝරෝ කියන දෙක. ක්ලෝරෝ සහ ෆ්ලෝරෝ කියන දේ තමයි බහුලම තියෙන්නේ. එතකොට මේ තුනේ මිශ්‍රණයක්. ඇත්තටම පාවල ඇපටයිට් වල නම් මීට අමතරව තවත් සංයෝග කීපයක් තියෙනවා. නමුත් ප්‍රධානම අපිට අවශ්‍ය ෆොස්ෆරස් අවශ්‍යතාවය සපුරන සංයෝග ටික තමයි මේක. හරි. එතකොට මම හිතනවා මෙන්න මෙහෙම කතාවක් උන්ට තේරෙන්නේ මේක ඇත්තටම වෙනස් වුණේ මෙන්න මේ දෙන්න විතරනේ මේ දෙන්න විතරනේ. එතන ක්ලෝරින් නාව, එතන ක්ලෝරින් නාව, මෙතන OH ආව. ඒ නිසා පොදුවේ අපිට ඕන නම් මෙයාට පොදු සූත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. CA5 PO4 twice X කියලා. X කියලා කියන්නේ ඒක එතකොට ක්ලෝරෝ වෙන්න පුළුවන්, ෆ්ලෝරෝ වෙන්න පුළුවන්, ඒ වගේම හයිඩ්‍රොක්සි වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ක්ලෝරෝ වෙන්න පුළුවන්, ෆ්ලෝරෝ වෙන්න පුළුවන්, ඒ වෙනස හයිඩ්‍රොක්සි වෙන්නත් පුළුවන්. හොඳට පැහැදිලිනේ? අපේනෝනේ. හරි. ඕකේ. ඒක තමයි ඔයාලට පොදු සූත්‍රයේ විදිහට ගන්න දෙන එක පල්ලෙහා ලියලා දෙනවා පොදු සූත්‍රයේ විදිහට CA5 PO4 twice X කියලා. පැහැදිලිනේ? එතකොට දැන් මෙන්න මේ සංයෝගය මේ ඇපටයිට් වල තියෙන මෙන්න මේ සංයෝග තුන ජල ද්‍රාව්‍ය නේ. ජලයේ දියවීම ඉතාම අඩු. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? මේක ජල ද්‍රාව්‍ය තත්වයට පුළුවන් තරම් පත් කරගන්න ඕනේ. අපි ඊළඟට බලමු
මේක ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරක් බවට පත් කරන්නේ කොහොමද කියලා. බලන්න ඊළඟ මාතෘකාව ගන්න තියෙන්නේ ඇපටයිට් ජල ද්‍රාව්‍ය පොහොරක් බවට පත් කිරීම. ඇපටයිට් ජල ද්‍රාව්‍ය පොහොරක් බවට පත් කිරීම. දැන් ඒකේ පුතේ පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් යම් කිසි දෙයක් තියෙනවා. මේක ජලයේ දිය වෙන එක ඉතාම අඩුයි. මොකද කරන්න ඕනේ? ඉක්මනට යම් දෙයක් ජලයේ දිය වෙන්නේ නැත්නම් මේක ජලයේ දිය වෙන එක වැඩි කරගන්න ඕනේ නම් අපිට මුලින්ම කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේක මුලින්ම ජලයේ දිය කරන්න මේක පොඩ්ඩක් කුඩු කරලා දාන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ එපාවල රොක් ෆොස්ෆේට් කියන්නේ ඔය අපටයිට් නිදිය තියෙන අපි කියන්නේ එපාවල රොක් ෆොස්ෆේට් කියලා. ඒ අපටයිට් නිදිය තියෙන්නේ මහා විශාල කළු විදිහට. ඒතර මේ ඩෝසර් වලින් මේක කඩලා මේ තනිකර කළු ගල් වගේ ලොකු ගල් ගන්නෙ. ඒතර මේක වතුරේ දී වෙන්නේ දෙක සාධාරණයි මුලින්ම. ජල ද්‍රාව්‍යතාව කොහොමත් අඩුයි. රසායනිකවත් ජල ද්‍රාව්‍යතාවය අඩුයි. මේක භෞතිකවත් තාම ජලයේ දී වෙන සුදුසු නෑ. මොකද මේ තඩි කැට තියෙන්නේ. ඒ නිසා මුලින්ම පළවෙනිම දේ ජල ද්‍රාව්‍ය පොහොරක් බවට පත් කිරීමේ පළවෙනි පියවර වෙන්නේ මේක අවශ්‍ය ප්‍රමාණයට කුඩු කරගන්න එක. ඒතර මේකට ඔය ක්‍රෂ් කරන මැෂින්ස් ගෙනල්ලා ක්‍රෂින් මැෂින් ගෙනල්ලා එතකොට ඒවා මේව කුඩු කරලා ඒ කුඩා කැට විදිහට නැත්නම් කුඩු විදිහට තමයි මේක ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරගන්න ඕන මුලින්ම. ඒ කියන්නේ දිය වෙන තැනට ගේන්න ඕන. එහෙනම් මුලින්ම පළවෙනි දේ මේක අවශ්‍ය ප්‍රමාණයට කුඩු කරගන්න එක. දෙවැනියට තමයි මේක රසායනිකව ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරක් බවට පරිවර්තනය කරන්න ඕන. බලන්න එතකොට ඒක වාගේ නෝට් එකේ තියෙනවා ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොර නිපදවීමේ ප්‍රධාන පියවර 2 1 අවශ්‍ය ප්‍රමාණයට khනිජය කුඩු කර ගැනීම 2 ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරක් බවට රසායනිකව පරිවර්තනය කිරීම. දැන් ජල ද්‍රාව්‍ය තත්ත්වයට රසායනිකව ගේන්න ඕනේ. පැහැදිලිද? දැන් අපි ඉස්සරහට කතා කරමු මොන ක්‍රමද තියෙන්නේ මේක රසායනිකව අර දෙවෙනි පියවර. පළවෙනි පියවර කතා කරන්නේ නැහැ. මොකද පළවෙනි පියවර ඒක කොහොමද කුඩු කරන්න ඕනේ කියන එක දන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න ප්‍රධාන තැනක් ඒක හැබැයි. මොකද ඇපටයිට් ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරක් බවට පත් කිරීමේ ප්‍රධාන පියවර 2යි 1 ඒක අවශ්‍ය ප්‍රමාණයට කුඩු කරගන්න එක 2 රසායනිකව මේක පරිවර්තනය කරන එක. රසායනිකව ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරක් බවට පරිවර්තනය කරන එක. ගොඩක් වෙලාවට මේක හැදෙන්නේ ප්‍රධානම රසායනික කියන්නේ පරිවර්තනය වුණාම හැදෙන එකට අපි කියනවා කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියලා. ඉස්සරහට අපි සූත්‍රයත් එක්ක කතා කරමු. එතකොට ඔන්න ඔය දෙක පොඩ්ඩක් හයිලයිට් කරගන්න මොකද්ද ප්‍රධාන පියවර දෙක කියන්නේ. හරිද? දැන් බලන්න ඊළඟට තියෙනවා පොඩි වගු ටිකක් ටියුබ් එකේ. එතන තියෙන්නේ දැන් මේ එහෙනම් දැන් මෙහිම දැන් රසායනිකව පරිවර්තනය කරන ක්‍රම ටික ලියන්න. එන්න බලන්න අපේ මේ ටියුබ් එක ගමු. ටියුබ් එක මම දාගන්නම්. එතකොට අපි එතන ලියමු පිළිවෙලට මොකද්ද රසායනික පරිවර්තනය කරන ක්‍රම ටික කියලා. හරි. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලිව පේනවා. ටියුබ් එක පොඩ්ඩක් වෙනස් කරගන්න නේ. නාඩිය. හරි. මේ තියෙන්නේ. ඔයාලට දැන් පැහැදිලිව පේනවා ඇපටයිට් ජල ද්‍රාව්‍ය පොහොරක් බවට පත් කිරීමේ ප්‍රධාන පියවර 2යි. ඒතොර පළවෙනි එක සහ දෙවෙනි එක පළවෙනි එකේ කුඩු කර ගැනීම දෙවෙනි එක රසායනික සංයෝගයක් බවට පරිවර්තනය කිරීම. එතකොට දැන් මේ විදිහට රසායනික සංයෝගයක් බවට මේක පරිවර්තනය කරන ප්‍රධාන ක්‍රම තියෙනවා කීයක්ද? උතන ඕකේ තියෙනවා ප්‍රධාන ක්‍රම 4ක් දාලා තියෙනවා. ප්‍රධාන ක්‍රම 4 නෙවෙයි 5ක් දාලා තියෙනවානේ. ප්‍රධාන ක්‍රම 5ක් දාලා තියෙනවා. බලන්න පොඩ්ඩක්. ඒතර මේක අපි මුලින්ම මම මේ පැත්තේ ලියන්නම්. දැන් අපේ ජලයේ ද්‍රාව්‍යතාවයේ අඩු ෆොස්ෆේට පොහොර වර්ගය මොකද්ද? ඒක මෙතන ලියමු අපි. ජලයේ ද්‍රාව්‍යතාවයේ අඩු ෆොස්ෆේට පොහොරේ මට මෙතන ලියන්න පුළුවන් Ca5PO4 twice x කියලා. නැත්නම් ඇත්තම සරලව ඔක මේ ඇපටයිට් කියලා ලිව්වා නම් ඇති. නේද? ඇපටයිට්. ඒතර මෙන්න මේ ඇපටයිට් දැන් ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරන ප්‍රධාන ක්‍රම 5ක් තමයි මම ඔය ලියන්න යන්නේ. පළවෙනි එක මට ලියන්න පුළුවන් මෙන්න මේක. ෆොස්ෆරික් අම්ලය සමග මම මේක මෙහෙම දැන් ෂෝට් නෝට් එකක් වගේ දෙන්න ඔයාලට මතක තියාගන්න ඕන නිසා. දැන් බලන්න පළවෙනි එක ෆොස්ෆරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීම H3PO4 ලියමු ෆොස්ෆරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීම. හරිද? මේකෙන් හැදෙන එකට ඇත්තටම අපි කියනවා ඉස්සරහට වට තේරෙවි ඇයි එහෙම කිව්වේ කියලා. මේකට කියනවා TSP කියලා. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්. හරිද? ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්. ඊළඟට
ඊළඟට අපි ලියමු මෙතන H2SO4 එහෙම නැත්නම් HCl. මේ දෙකෙන් එකක්. දෙකම උනත් ඒ කියන්නේ දෙකෙන් එකක් එක මොකක් හරි එක ක්‍රම දෙකක් විතර ගන්නත් පුළුවන්. ඒකට හේතුවක් ඇතව මම මේ දෙන්නේ. මේකත් කියනවා අපි H2SO4 නැත්නම් HCl සමග ප්‍රතික්‍රියා කිරීම. ප්‍රතික්‍රියා කිරීම. අපි මේකෙන් ගන්න එකට කියනවා SSP කියලා. මේකෙන් ගන්න එකට කියනවා SSP කියලා. සිංගල් සුපර් ෆොස්ෆේට පොහොර. සිංගල් සුපර් ෆොස්ෆේට පොහොර. ඊළඟ ක්‍රමේ තමයි HNO3 සමග ප්‍රතික්‍රියා කරවීම. HNO3 සමග ප්‍රතික්‍රියා කරවීම. මේකට අපි කියනවා ඇත්තටම මේකත් ඔය SSP එකක්ම තමයි. ඒ කියන්නේ මේ අම්ලයත් එක්ක හැදෙන්නේ SSP, ඔය ෆොස්ෆරික් එක්ක විතරයි TSP හැදෙන්නේ. නමුත් මේක විශේෂයි. එතන හැදෙන SSP එක නැත්නම් එන්නේ සුපර් ෆොස්ෆේට් එක නයිට්‍රෝ ෆොස්ෆේට් කියලා තමයි කියන්නේ. අපි ඒකට විශේෂයෙන් කියනවා නයිට්‍රෝ ෆොස්ෆේට්. නයිට්‍රෝ ෆොස්ෆේට්. මම ඒක මෙතනදිම කියන්නම් හේතුව ඔයා බලන්න දැන් සාමාන්‍යයෙන් දැන් අපේ ෆොස්ෆේට ගන්නනේ يعني ෆොස්ෆරස් ගන්නනේ ඇපටයිට් දාලා තියෙන්නේ. මෙතන දැන් තියෙනවනේ ෆොස්ෆරස් ඇපටයිට් වල තියෙන්නේ P නේ. හැබැයි ඔයාලට පේනවද මේ HNO3 එක්ක ප්‍රතික්‍රියා කරාම නයිට්‍රජන් උත් මේකට එකතුවත් වෙනවනේ. මෙන්න මේ නයිට්‍රජන් උත් එකතුවත් වෙනවනේ. ඒතකොට නයිට්‍රජන් උත් අපේ දැන් පොහොර වලට කොහෙන් හරි මික්ස් වෙනවනේ. ඉස්සරහට අපි කතා කරනවා ඒක. එතකොට ඒ නිසා තමයි මේකට නයිට්‍රෝ ෆොස්ෆේට් කියලා කියන්නේ. එතකොට නයිට්‍රජන් සහ ෆොස්ෆේට් සින දෙකම තියෙන එක. නයිට්‍රෝ ෆොස්ෆේට් පොහොර කියලා කියනවා මේකට. හරිද? එතකොට ඒක වැදගත් වෙනවා අපිට. ඒක එක්තරා අමතර වාසියක් වෙනවා. ඊළඟට තව ක්‍රමයක් තමයි සෝඩියම් කාබනේට් සමග රත් කිරීම. Na2CO3 සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් සමග රත් කිරීමත් පුළුවන්. රත් කිරීම. හරිද? සෝඩියම් කාබනේට් එක රත් කරාට පස්සේ ඒක නම් විශේෂත්වයක් නෑ. නමුත් ඒක හැදෙන්නේ කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් කියලා සූත්‍රයක් තමයි හැදගෙන අපි ඉස්සරහට කතා කරමු. හරි. ඒක රත් කිරීම සාමාන්‍යයෙන් මෙතන සෙල්සියස් 900 විතර වගේ ඉහළ උෂ්ණත්වයට රත් කරන්න ඕනේ මේ වැඩේ වෙන්න නම්. ඊළඟට අපි කතා කරනවා සර්පන්ටයින් කියන khනිජය සමග ප්‍රතික්‍රියා කිරීම. සර්පන්ටයින් කියලා කියන්නේ Mg2SiO4 කියන එක. මෙන්න මේක. Mg2SiO4. ඒතර Mg2SiO4 සමග ප්‍රතික්‍රියා කරවීම එක පස්වෙනි එක කියලා අපිට කියන්න පුළුවන්. sorry. Mg2SiO4 සමග ප්‍රතික්‍රියා කරවීම සර්පන්ටයින් khනිජය සමග ප්‍රතික්‍රියා කරවීම. ඇත්තට මෙතන රත් කිරීමක් එතනත් කරන්නේ. khනිජය සමග රත් කිරීම කියමුකෝ. සමග රත් කිරීම. ඔන්න ඔය විදිහට අපිට ඔන්න ප්‍රධාන පියවර ටික ලියන්න පුළුවන්. හැබැයි ඇත්තට ඊට පස්සේ නෝට් එකේ ආයි තියෙනවා. මීට අමතරව පීට් වල අම්ලක් තියෙනවා. මම ඒක වෙන මොන්නම් මෙතන ලියන්න. ඒක පස්සේ ආයි සරෙන් නෝට් එකේ වාක්‍යයක තියෙනවා. හොඳේ. ඒක ඔන්න ඔයත් ලියාගන්න පීට් වල අම්ල සමග. අම්ල සමග ප්‍රතික්‍රියා කරවීම. ප්‍රතික්‍රියා කරවීම. ඔන්න ඔකත් කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔක තමයි තොර ප්‍රධාන දැන් ක්‍රම 5. ඇත්තට සමහර වෙලාවට මම මේක උගන්වනවා මෙහෙම ක්‍රම 7ක් විදිහටත්. ඕනනම් 7 පෙන්නන්නම්. මෙහෙම මේ බලන්න මේ මම හයිලයිට් කරන එක බලන්නකො චුට්ටක් ඔයා. දැන් එකක් කියන්න පුළුවන් කෙනෙක්ට මෙන්න මෙහෙම මේ. ඔන්න ෆොස්ෆරික් 1යි. H2SO4 1යි. HCl 1යි. HNO3 1යි. ඔන්න දැන් ඔතන දැන් තියෙනවා කීයක්ද විතර ඔක්කොම 4ක්. 1යි 2යි 3යි 4යි. හරිද? බලන්න එතන කෙලින්ම ප්‍රධාන අම්ල 4නේ අපේ තියෙන්නේ. සල්ෆියුරික්, හයිඩ්‍රොක්ලෝරික්, නයිට්‍රික්, උඩම ෆොස්ෆරික්. ෆොස්ෆරික් විශේෂයි මොකද මම ඒකට හේතුව කියන්න. බලන්න මෙතනත් ෆොස්ෆරස් තියෙනවා, අම්ලයේත් ෆොස්ෆරස් තියෙනවා. ඒතර කොහොමත් එන ෆොස්ෆරස් ඩබල් වෙලා එනවනේ. ඒකයි අපි ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියලා කියන්නේ. ඩබල් නෙමෙයි ට්‍රිපල් වෙලා එනවා. වඩන ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන්නේ. ඒ නිසානේ 3 ගුණයක් එනවා සාමාන්‍යයෙන් SSP වලට වඩා. ඉස්සරහට ඒක කියමු. එතකොට දැන් බලන්න එහෙනම් මෙතන තියෙන ප්‍රධාන අම්ල 4ක් ප්‍රතික්‍රියා කරන එකයි. අනිත් එක තව දෙකයි මොනවද? සෝඩියම් කාබනේටුයි සර්පන්ටයිනුයි. ඒතර ඔය දෙකයි අන්තිමට පීට්වල අම්ල. ඒතර හරි සරලයි මතක තියාගන්න. මොකද්ද? අම්ල 4යි සෝඩියම් කාබනේටුයි සර්පන්ටයිනුයි පීටුයි.
අම්ල හතර තමයි phosphoric, sulfuric, hydrochloric, nitric. සරලයිනේ. හරි. අපි ඉස්සරහට යන් එතකොට දැන් මේක එක් එක් ප්‍රතික්‍රියා කොහොමද වෙන්නේ කියලා බලන්න. හරිද? එතකොට බලන්න මීට අමතරව පීට් වල ඇති කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරවීමෙන්ද ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාවය යම් ප්‍රමාණයකට වැඩි වේ. පොඩ්ඩක් ඒක කියලා ඉන්න මොකද්ද මේ පීට් කිව්වේ කියලා. දැන් උඩත් කිව්වා මට මෙතනත් කියනවා පීට් කියන එක. මෙන්න මෙහෙම කතාවක් ඔය කියන්නේ. දැන් ඔය කොහොමත් පුතේ මේ ඇපටයිට් නිකන් කුඩු කරලා දැම්මා කියලා ජල ද්‍රාව්‍යතාවය ලොකුවට වැඩි වෙන්නේ නැහැ නේ. දැන් කැට දැම්මම කොහොමවත් වෙන්නේ නැහැ. කුඩු කළා කියලා ලොකු ජල ද්‍රාව්‍යතාවය රසායනිකව වෙනස් වෙලා නැහැ. හැබැයි ඔය කොකෝ පීට් එහෙම නැත්නම් මෝස් පීට් කියලා කියනවා. සරලව කිව්වොත් එimhe කොකෝ පීට් කියන වචනේ හිතනකොට දි รา පත් වෙමින් පවතින කොහොබත් කියලා. ඒතර මේවත් එක්ක මික්ස් කරලා අපි දැම්මොත් එහෙම ඒ දි รา පත් වෙන කාබනික ද්‍රව්‍යයත් එක්ක මික්ස් කරලා අපි මේ ඇපටයිට් දැම්මොත් ඇපටයිට් කුඩු දැම්මොත් ඒතර අර දි รา පත් වෙන කාබනික කොටස් වල තියෙනවනේ හැදෙනවනේ අම්ල වර්ග. ඒ කියන්නේ ඊතනත් ඒවා දි รา පත් වෙනකොට විවිධ කාබනික අම්ල හැදෙනවා. අන්නේ කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරලත් මේ සමහර මේ තියෙන ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා පසේදී. ඒ නිසා අර කාබනික පොහොරත් එක්ක මේක මිශ්‍ර කරලා දාන එකත් හොඳයි කියලා තමයි ඔය කියන්නේ. ඒතර ඒකත් අපිට කරන්න පුළුවන් වැඩක්. පැහැදිලිද? ඒකයි ඔය පීට් වල ඇති කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරවීමෙන්ද ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාවය යම් ප්‍රමාණයකට වැඩි කරන්න පුළුවන් කියලා කියන්නේ. හරි. එතකොට බලන්න ඉහත එක් එක් රසායනික පරිවර්තන වල ප්‍රතික්‍රියා හා විශේෂත්වයන් පහත පරිදි නිරූපණය කළ හැකියි. බලමු පළවෙනි එක. මුලින්ම ලියපෙක. මොකද්ද? ෆොස්ෆරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීම. මෙන්න මේක. ඒකේ බලන්න පළවෙනි එක. ඒකේ ප්‍රතික්‍රියාව ලියන්න තියෙන්නේ. බලන්න. ඒකේ අපි මුලින්ම ගමු. මෙන්න මේක. මොකද්ද? CA5PO4 twice X. ඒ කියන්නේ දැන් අර ඇපටයිට් වලට ගන්න පුළුවන් තුنين ඇපටයිට් වල තියෙන තුنين ඕන එකක් ඔතෙන්ට එනවා. ඇවිල්ලා ප්‍රතික්‍රියා කරන්න එනවා ෆොස්ෆරික් අම්ලය H3PO4. බලන්න ප්‍රතික්‍රියා කළා මොනවද හැදෙන්නේ කියලා. මේක ප්‍රතික්‍රියා කළා මොනවද හැදෙන්නේ කියලා. මෙතන නිර්මාණය කරන්න පුළුවන් අපිට මෙන්න මෙයා. කැල්සියම් CaH2PO4 twice. හරිද? මේකට කියනවා කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියලා. අය කියන්නම් කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් ධන සහ HX කියලා කියන්නේ මෙන්න මේකේ ඉන්න අම්ලයයි මේ අර කෙරවල හිටපු X ඉන්නේ. දැන් මෙතන ක්ලෝරීන් හිටියානම් මෙන්න මෙතන ක්ලෝරීන් හිටියානම් මෙතෙන්ට ක්ලෝරීන් එනවා. මෙන්න මෙතෙන්ට ක්ලෝරීන් එනවා. ඒ වගේ මෙතන X එක දැන්. මෙතෙන්ට ක්ලෝරීන් එනවා. ඒක වැදගත් නැහැ ලොකුවට. මොකද දැනගන්න ඕනේ අර X එක ඉන්න මෙතන අනිත් ලවණය තමයි නිර්මාණය කරන්න කියලා. එතකොට මෙතනදී තුලිත වෙනකොට පුතේ මෙන්න මෙහෙම වෙන්නේ. මෙතන මේ වගේ දෙකක් ආවට පස්සේ මේකෙන් 14ක් ඕන වෙනවා. ඒ කියන්නේ කවුද? ෆොස්ෆරික් අම්ලයෙන් අණු 14ක්. එතන මෙතන මේ වගේ 10ක් සහ මෙතන දෙකක් නිර්මාණය වෙනවා. මෙතන මේ වගේ දෙකක් නිර්මාණය වෙනවා. මෙන්න ඒක තමයි තුලිත කිරීම. එතකොට අපට පේනවා අපටයිට් khනිජයයි ෆොස්ෆරික් අම්ලයයි ප්‍රතික්‍රියා කළා. මෙන්න මේ ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරය. කවුද ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට පොහොරය? මෙන්න මෙයා. මෙන්න මෙයා. කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් මෙන්න මෙයා නිර්මාණය කරනවා. එතන අපි ලියමු නම් ඒකේ නම ලස්සනටනේ. මොකද්ද? කැල්සියම් dihydrogen phosphate. හරිද? එතකොට කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් හැදෙනවා. ඊට පස්සේ බලන්න ඊළඟට තව ප්‍රතික්‍රියා තුනක් තියෙනවනේ. එතන පොඩි වැරද්දක් තියෙනවා නෝට් එක හදාලා මෙතන මේ H3PO4 නෙමෙයි මෙතන ඉන්නවනේ මොකද්ද? H2SO4. H2SO4 එකයි HCl එකයි HNO3 එකයි ප්‍රතික්‍රියාව මම එකපාර කතා කරනවා. බලමු. අපි ඒක මෙහෙම කරලිමු. මෙතන ලියන්න දර මුලින්ම CA5PO4 twice X. හරිද? එයත් එක්ක අපි මුලින්ම දාමු කවුද? ලේසි වෙන්නත් එක්ක අපි දාමුකෝ HCl H2SO4 අන්තිමට ලියමු. හොඳේ. HCl
එතන HCl ප්‍රතික්‍රියාව. හරිද? බලන්න මොකක්ද හැදෙන්න ඕන කියලා. එතනදී මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. එතනදිත් අර කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් ওই විදිහටම හැදෙනවා. CaH2PO4 twice කියන එක නේ ওই විදිහටම හැදෙනවා. අපි ඒක ලියමු එහෙනම්. CaH2PO4 twice මුලින්ම හැදෙනවා. කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් හැදෙනවා. හරිද? ඊට අමතරව මෙතන ඉන්න කැල්සියම් මෙන්න මේ ක්ලෝරින් එක එකතු වෙලා කැල්සියම් ක්ලෝරයිඩ් හදනවා. ඒතර අපි ඒකට කියනවා CaCl2. කැල්සියම් ක්ලෝරයිඩ් හදනවා. හරිද? ඊට පස්සේ දාන HX හදනවා. මෙන්න මේ H එක මෙන්න මේ X එක ගිහිල්ලා HX නිර්මාණය කරනවා. අර උඩ වගේම තමයි. පැහැදිලිද? දැන් ඉස්සෙල් එකේ ඒක වෙනස ගන්න කලින් මේක අපි තුලිත කරලෙමු. කොහොමද තුලිත වෙන්නේ? මෙතනින් එනවා මේ වගේ දෙකක්. මෙතන හැදෙනවා මේ වගේ 3ක්. මෙතන හැදෙනවා මේ වගේ 7ක්. ඊට පස්සේ මෙතන මේ වගේ දෙකක්. දැන් ඔයාලට පේනවද මෙන්න මේ 3යි මෙන්න මේ 7යි දෙකේ 10 එකතු 10 තමයි මෙන්න මෙතන 10 උනේ මේ තියෙන්නේ. මෙන්න මෙතන 10 උනේ. පැහැදිලිද? එතකොට මොකද එතනදී මෙන්න මේ ක්ලෝරීන් වෙනුවට මෙතන හිටියේ ෆොස්ෆේටයක්මනේ. ඒ නිසා එතන වැඩිපුර කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් හැදුනා. ඔයාලා පොඩ්ඩක් බලන්න. දැන් ඔය මෙතනදී නිර්මාණය වුණේ කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් මෙන්න මේ වගේ ප්‍රමාණයක් නේ. ඒ කියන්නේ 3ක ප්‍රමාණයක් නේ. කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් මවුල් අනුපාතය ගත්තොත් මෙතන 3යි. නමුත් මෙතන 10යි. ඒ කියන්නේ 3 ගුණයකටත් වඩා වැඩි. අන්න ඒ නිසා තමයි මේ හැදෙන ෆොස්ෆේට පොහොරේට අපි TSP කියලා කිව්වේ. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කිව්වේ. මෙයාට සිංගල් සුපර් ෆොස්ෆේට් කිව්වේ. මොකද මේ වගේ 3 ගුණයක් මේකේ ෆොස්ෆේට වැඩි. 3 ගුණයක් වැඩි. පැහැදිලිද? 3 ගුණයක් වැඩි. ඒ කියන්නේ අරක 3 වෙනකොට මේකේ 3 වෙනකොට අරක 10ක් වුණානේ. 3 ගුණයක් වැඩි. හරි ඉස්සරහට එවෙත් එහෙම තමයි. එතකොට දැන් එහෙනම් අපි ඊළඟ එකක් ගමු. මොකද්ද? මෙතන ICA5PO4 twice X ගත්තා. ධන HNO3 දැම්මා. HNO3 හරිද? HNO3 මට මෙන්න මෙතන තුලිත කිරීමේ මෙන්න මෙයාගේ 14 දාන්න අමතක වුණානේ. මෙතන 14ක් එනවා. ඉදත් මදි වුණානේ. දැන් 14ක් එනවා. හරිද? HNO3 දැම්මා. ඊට පස්සේ මේ පැත්තට හැදෙනවා ඉස්සෙල්ලා වගේම CaH2PO4 twice කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් II කියන්නේ මතක තියෙන්න කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. ඒතර ඒකෙන් දාන ආයි දැන් මෙතන කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා වගේ මෙතන නයිට්‍රේට් යන තියෙන එහෙනම් කැල්සියම් නයිට්‍රේට් CaNO3 twice. පොද කැල්සියම් වල සංයුක්තතාවය 2යි නයිට්‍රේට් වල 1යි කැල්සියම් නයිට්‍රේට් ධන HX හදෙනවා. ඉස්සෙල්ලා වගේම තුලිත කරගන්නව කොහොමද? මේකෙන් 2යි මේකෙන් 14යි මෙතනින් 3යි මෙතනින් 7යි. පැහැදිලිද? මේකෙන් 2යි. ඊට පස්සේ අන්තිම එක මොකද්ද? අන්න එයා පොඩ්ඩක් වෙනස්. මොකද එයා මෙන්න මෙයා සල්ෆියුරික්. සල්ෆියුරික් කියලා කියන්නේ අපි දන්නවා ද්විභාෂ්මික අම්ලයක්. ඒ කියන්නේ එයාගේ එක අම්ලයක් මගින් හයිඩ්‍රජන් දෙන්නෙක් පිට කරන්න පුළුවන්. දැන් මේකේ HCl වල එක HCl අණුවකින් H+1යි. HNO3 වල එක HNO3 එකකින් H එකයි. නමුත් දැන් අතනදී මොකද වෙන්නේ? මෙතනදී බලන්න පිළිනවා CA5PO4 twice X ලියලා ධන ලියනවා H2SO4 හැදෙනවා. මොනවද හැදෙන්නේ? කොහොමත් හැදෙනවනේ කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් CaH2PO4 twice. හරිද? ඒක කොහොමත් හැදෙනවා. ඊට පස්සේ දාන්න මෙතනත් හැදෙනවා කැල්සියම් සල්ෆේට් CaSO4 කැල්සියම් සල්ෆේට්. අර මෙන්න මේ සල්ෆේට් එක කැල්සියම් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සල්ෆේට් හැදෙනවා CaSO4. ආයක කෙලිම CaSO4 හොඳේ. ඇයි මොකද කැල්සියම් උත් 2යි සල්ෆේට්ත් 2යි. මේ දෙක මොකක්ද? හරි CaSO4 ඊළඟට ධන HX. ධන HX. නමුත් මේක තුලිත කරන විදිය බලන්න. මේකෙදී ඉස්සෙල්ලා වගේම තමයි. මෙතන 2යි. නමුත් මෙතන මේ කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් H2SO4 වල ද්විභාෂ්මිකයක් නිසා මෙතන 7ක් ඇති. 7ක් ඇති. මොකද ඒතොර එකකින් කෙලින්ම හයිඩ්‍රජන් 14 එනවා කොහොමද 7 වරක් 2 14යි කියලා. ඒතර මෙතන 3යි. අපි මෙතන සල්ෆේට් 7යිනේ. එහෙනම් මෙතන හැදෙන්නේ සල්ෆේට් වලින් 7යි. කැල්සියම් 7යි සල්ෆේට් 7යි. හරිද? මෙතන 2යි. ඔන්න ඔය විදිහට තුලිත වෙනවා. එච්චරයි. වෙන වෙනසක් නැහැ. පැහැදිලිද? ඔන්න ප්‍රධාන ප්‍රතික්‍රියා 3 පැහැදිලි කියලා හිතනවා. හරිද?
ඔය අපි කතා කරද්දී අම්ලත් එක්ක ටික විතරයි තාම. අම්ලත් එක්ක ටික විතරයි තාම. පැහැදිලිද? හරි. ඒතර අම්ලත් එක්ක තියෙන ප්‍රධාන කතන්දර ටික අපි නැවත බලාගෙන යමු ඕක එහෙමනම්. හරි. මං කියන එක පැහැදිලිව ඇහෙනවනේ ඔයගොල්ලන්ට. හරි. මේකේ හිර වෙලානේ. හරි. මං හිතනවා දැන් පැහැදිලි කියලා. හරි නේද? හොඳයි. මම හිතන්නේ දැන් ගොඩක් වෙලා මේක තමයි තියෙන්නේ නැත්තේ. දැන් එන්න බලන්න එහෙනම් අපේ ඉතුරු කොටස් ටිකට. නෝට් එක බලාගෙන යන් අපි කොහොමම ෆොස්ෆරික් අම්ලය භාවිතයේදී ලැබෙන ජල ද්‍රාව්‍ය ෆොස්ෆේට ප්‍රමාණය පොහොර වැඩි. ඒ කියන්නේ TSP ලෙස හඳුන්වන්නේ ඒ නිසා මම කිව්වර 3 ගුණයක් වැඩි කියන එක. හයිලයිට් කරන්න එතකොට TSP කියලා හඳුන්වන්නේ ෆොස්ෆරික් වලින් එන එක. ඊට පස්සේ H2SO4 HCl HNO3 සමග SSP සිංගල් සුපර් ෆොස්ෆේට් තමයි හදන්නේ. SSP තමයි හදන්නේ. අන්න ඊළඟට තව එකක් තියෙනවා. ඔයාලට මම තව එකක් පෙන්නන්නම්. මෙන්න මෙතන බලන්න මෙන්න මේ ෆොස්ෆේට් පොහොර වල තියෙන විශේෂත්වයක් තමයි තව මේ හැම ෆොස්ෆේට් පොහොරයක මේ කියන්නේ දැන් මෙන්න මේ තුන් දෙනාගේ මේ තියෙන්නේ. ඒ කියන්නේ සිංගල් සුපර් ෆොස්ෆේට්. මෙතන කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා. මෙතන කැල්සියම් නයිට්‍රේට් තියෙනවා. මෙතන කැල්සියම් සල්ෆේට් තියෙනවා. ඔය හැම එකකින්ම ඇවිල්ලා තියෙන පුතේ කැල්සියම් ලවණයක් නේද? කැල්සියම් ලවණයක්. මෙතන තියෙන්නේ Ca2+ කෙනෙක්. මෙන්න මේ හැම එකකින්ම ඇවිල්ලා තියෙන කැල්සියම් ලවණයක්. එනිසා කැල්සියම් ලවණයක් කියලා කියන එක කැල්සියම් ධන දෙක තියෙනවනේ. ඔය කැල්සියම් ධන දෙකේ තියෙන ගැටලුවක් විදිහට අපි කියනවා එයා ජලය ආකර්ෂණය කරනවා. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන ජලය උරා ගන්න බලනවා. වායුගෝලයේ ජලාංශුත් එක්ක බැඳෙනවා. ඒ බැඳුනහම මොකද වෙන්නේ? ඒ ජලාංශු නිසා අර එයාගෙන් හැදෙන පොහොර තෙත් වෙන්න බලනවා. පොහොර තෙත් වෙලා තෙත ගතියට ඇවිල්ලා එකතු වෙලා දිය වෙලා යන්න බලනවා. ඒතර අන්නේ ජලාකර්ෂක බව අඩු කරන්න මේ කැල්සියම් අයන නිසා එන ජලාකර්ෂක බව අඩු කරන්න අපි මේකට ඇමෝනියම් ලවණ දානවා. NH4Cl වගේ නැත්නම් ඇමෝනියම් අඩංගු ලවණ එකතු කරනවා. මොකද ඇමෝනියම් කැල්සියම් ඇමෝනියම් එක සංකීර්ණය හැදුවට පස්සේ අපි එතන තියෙන ජලාකර්ෂක බව අඩු වෙන නිසා. පැහැදිලිද? කැල්සියම් අයන වල තියෙන ජලාකර්ෂක බව අඩු කරන්න අපිට ඇමෝනියම් ලවණ වලට හැකියාවක් තියෙනවා. ඒ නිසා අන්න එක හයිලයිට් කරලා තියාගන්න. එතන ඇමෝනියම් ලවණ එකතු කරනවා කියන එක ඉතා වැදගත් කොටසක්. හොඳේ. ඇමෝනියම් ලවණ එකතු කරනවා. මොකටද ඇමෝනියම් ලවණ දාන්නේ? මොකටද දාන්නේ? අර කැල්සියම් 2+ නිසා එන ජලාකර්ෂක බව අඩු කරන්න. කැල්සියම් 2+. හොඳේ. මෙතන කැල්සියම් 2+. අර දෙකේ අයන නිසා තමයි ඒ ජලාකර්ෂක බව එන්නේ. ඊළඟට ශ්‍රී ලංකාවේ ඇපටයිට් තිබුණද දේශීය ඉහත අම්ල නිෂ්පාදනය නොකරන නිසා SSP හෝ TSP සෑදීම ලංකාවට සෑදීම ආර්ථික වශයෙන් අවාසිදායක නොවේ. අවාසිදායකය. මේ නිසා සෝඩියම් කාබනේට් ලවණය හෝ සර්පන්ටයින් කණජය මගින් ශ්‍රී ලංකාවේ ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරයි. ඇත්තටම කාබනේට්ට වඩා සර්පන්ටයින් කණජය මගින් නිෂ්පාදනය තමයි ලංකාවේ වාසියක් තියෙන්නේ. මොකද්ද මේ කියන කතාව? දැන් අම්ල ලංකාවේ හදන්නේ නැහැ. අපිට මේ මෙට්‍රික් ටොන් 60ක් ඇපටයිට් තිබිලත් ලංකාවේ අම්ල නිෂ්පාදනය නොකරන නිසා ඇත්තටම නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙන අපිට එකක් ප්‍රාග්ධනය නැහැ. මෙත් එකේ තරම් දියුණු තාක්ෂණයක් නැහැ. ඒ වගේම මේ වගේ යන්ත්‍ර සූත්‍ර සහ ඒ තාක්ෂණය අපිට නැහැ. පැහැදිලිද? ඒ නිසා අපිට ඒව නිෂ්පාදනය නොකරන නිසා අපි පිට රටින් වෙනම ඔය මේ අම්ල ගෙනල්ල ඉවර වෙලා මුදලට ඊට පස්සේ අපේ තියෙන ඇපටයිට් ටික ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරන්න ගියොත් ලොකු වියදමක් යනවා. ඊට වඩා ලාභයි අපේ ඇපටයිට් ටික පිටරට දෙන එක. හැබැයි වැඩේ කියන්නේ අපෙන් රෝ මැටීරියල් විදියට ඇපටයිට් ටික අරගෙන ඒගොල්ලෝගේ ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරලා නැවත අපිට එවනකොට අධික මිලකට එවනවා. ඉතින් ඒකත් ලොකු අවාසියක් වෙලා තිනවා අපිට. පැහැදිලිද? අපි අගය එකතු කිරීමක් ඒකට නොකරන නිසා වැලියු ඇඩිෂන් එකක් නැති නිසා. ඉතින් දැන් මේ කතා කරන්නේ ඊළඟට අපිට ලවණ වලින් ඒ කියන්නේ මේ අම්ල වලින් හදන්න බැරි වුණාට ලංකාවේ අම්ල නිෂ්පාදනය කරන්න නැති නිසා එහෙම නිෂ්පාදනය කරන එක අවාසිදායක වුණාට අපිට මේ සර්පන්ටයින් කියන khනිජය එහෙම නැත්නම් සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කිරීම කරන්න පුළුවන්. හරිද? බලන්න. සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියාව බලමු. මේකේ ප්‍රතික්‍රියාව ලියමු අපි. ඒක පොඩ්ඩක් වෙනස් අරකට වඩා ඒකේ හැදෙන සංයෝගයත් වෙනස්. එතන තියෙන්නේ මෙන්න මේක.
Ca5PO4 මතක ඇති ඒක නම් ප්‍රොයිස් X ඒ කියන්නේ අපටයිට් කණිජය. මේක ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් කාබනේට් එක Na2CO3 එක්ක. ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ මෙන්න මේක. කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් PO4. CaNaPO4 ධන කැල්සියම් කාබනේට් CaCO3 ධන Na සෝඩියම් කාබ එතකොට ෆොස්ෆේටයි සෝඩියම් කාබනේට් Na2CO3 NaX සෝඩියම් NaX එක හැදෙන්නේ. X එක කියලා කියන්නේ දැන් මෙන්න මෙතනින් එන X එක. හොඳේ. NaX එක සමාන ක්ලෝරින් තිබුණා නම් Na සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ක්ලෝරින් තිබුණා NaF එහෙම නැත්නම් NaOH. ඔන්න ඔක තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ওই විදිහට අපිට ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. පැහැදිලිද? ඒතර මේක තුලිත කරනකොට මෙතන සෝඩියම් කාබනේට් දෙකක් මෙතන සෝඩියම් 4ක් වගේ මෙතන 2යි හරිද? අන්න 3 මෙතනට 2යි මෙතනට 3යි. එතකොට කැල්සියම් 5ක් තියෙනවනේ එතන. කැල්සියම් 5 බැලන්ස් වෙන්න මෙතනට 3ක් දානවා. හරිද? මෙන්න මෙතන 5 බැලන්ස් කරන්න. Ca5. මෙතන 5. මේ 5 බැලන්ස් කරන්න මෙන්න මෙතනට 3යි 2යි දාන්න. එතකොට අන්න කාබනේටේ බැලන්ස් වෙනවා 2යි. මෙතන කාබනේට 2යි මෙතන කාබනේට 2යි. දැන් මෙහෙම මේක අර තුලිත කරන්න ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත අනුව ලබා ගන්න මේ ඔයාට අර දෙපැත්තේ පරමාණු බැලන්ස් කර ඉන්න ඕනේ නැහැ. මේක එක්ක මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් මේ සූත්‍රය හැදෙන දේවල් ටික පොඩ්ඩක් බලා ගන්න තමයි ඕනේ වෙන්නේ. මොනවද මේකේ නිර්මාණය වෙන්නේ? ප්‍රධාන දේවල් ටික දැන් උදාහරණයක් විදිහට මේක අර MCQ එකේදී කැල්සියම් සෝඩියම් ෆොස්ෆේට් හැදුනා කියන වගේ කතාව. හරිතර මේක කරනකොට මොකද වෙන්නේ? මේ සඳහා මේ ඇපටයිට් හා සෝඩියම් කාබනේට් කියන දෙක සෙල්සියස් අංශක 900ට විතර පැය දෙකක් රත් කරන්න ඕනේ. සෝඩියම් කාබනේට් එක සෙල්සියස් අංශක 900ට විතර පැය දෙකක් රත් කරන්න ඕනේ. අන්න එතන දැන් අපිට ආය අවාසියක් වෙනවා මොකද්ද? පැය දෙකක් සෙල්සියස් අංශක 900ට රත් කරනවා කියලා කියන්නේ මේකට වැය වෙන බල ශක්තිය ගොඩක් වැඩි. ඒක කරුවක් දාලා ලියන්න පුළුවන්. බල ශක්තිය ටිකක් වැය වෙනවනේ. බල ශක්තිය වැය වේ. ඒකත් ලංකාවට පොඩි අවාසියක්. මොකද ලංකාවේ බල ශක්තිය අර්බුදයක් තියෙනවා. හැබැයි ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ. හරිද? ඊළඟ බලමු සර්පන්ටයින් khනිජයත් එක්ක කොහොමද වෙන්නේ කියලා. සර්පන්ටයින් khනිජය ගත්තොත් එimhe සර්පන්ටයින් khනිජය මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා ඒකේ මොකද්ද මේ ටියුට් එක අපි ලියාගෙන යමු. හොඳේ. සර්පන්ටයින් khනිජය මම ඔයාලට කිව්වා සංකේතයේ උනේ නැත්නම් khනිජයේ උනේ Mg2SiO4 නේ. Mg2SiO4 මෙන්න මේකනේ khනිජයේ උනේ. එතන මෙයත් එක්ක ප්‍රතික්‍රියාව බලමු අපි. එතනදි වෙන්නේ මෙන්න මේක. මුලින්ම ගන්නවා Ca5PO4 ප්‍රොයිස් X කවුද? ඒ තමයි එතකොට අපේ ඇපටයිට්. ඒකත් එක්ක දානවා මෙන්න මෙයා. කවුද? Mg2SiO4 සර්පන්ටයින් khනිජය. හරිද? ඊට පස්සේ ඒක රත් කරනවා සෙල්සියස් අංශක 1200ට විතර. හරිද? සෙල්සියස් අංශක 1200 විතර මේක රත් කරන්න ඕනේ. එතකොට රත් කරනකොට මොකද වෙන්නේ? මේක හැදෙනවා මෙන්න මේ සංයෝග Mg3PO4 twice ඊට පස්සේ ධන කැල්සියම් SiO4 ඊට පස්සේ Ca2SiO4 ධන I කැල්සියම් ෆොස්ෆේට් එකක් හැදෙනවා Ca3PO4 twice ධන CaX2 මෙන්න මේක. යද්දිගයි එක නන්නේ. මතක තබා ගැනීම නෙමෙයි මේක නම් අනිවාර්ය. ඒ අනිවාර්ය වෙන්නේ එතන දැන් මේක රසායනික සූත්‍ර ලියීමේදී දෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. නමුත් මේකේ විශේෂ කාරණයක් කියන්නම් මෙතනදී. මොකද්ද මේ සර්පන්ටයින් khනිජයත් එක්ක හැදෙන දැන් මේ වාට පේනවනේ දැන් මේකේ හැදිලා තියෙනවනේ මේ ෆොස්ෆේට් කොටස් මේ. මෙන්න. පැහැදිලිද? නේද? එතකොට මෙන්න මේ ෆොස්ෆේට පොහොරේ තියෙන වැදගත්ම දෙයක් තමයි තව එකක් මෙන්න මෙයා. මෙන්න මෙයා. මොකක්ද ඒකේ විශේෂත්වය? මැග්නීසියම් අඩංගු වීම. එතකොට සර්පන්ටයින් khනිජයත් එක්ක රත් කරාම ඒ එන ෆොස්ෆේට පොහොරේ විශේෂත්වයක් විදිහට අපිට කියන්න පුළුවන්
මැග්නීසියම් පැවතීම මොකද ශාකවලට මැග්නීසියම් පැවතීමත් විශේෂයි. පැවතීම විශේෂ වේ. එතකොට ශාකවලට ඔය හරිතප්‍රද සංශ්ලේෂණය කරන්න වගේ මැග්නීසියම් ඕනේ. ඒතර මේ මැග්නීසියම් පැවතීම අපිට වාසිදායක වෙනවා. එහෙනම් ඒකත් අපිට පෙන්වන්න පුළුවන්. පැහැදිලිද? ඒක පල්ලෙහා ලියන්න තියෙනවා. මේ දින මෙම පෝර නිෂ්පාදනයේ වාසියක් සහ අවාසියක්. මොකක්ද අපිට ලියන්න පුළුවන්? පළවෙනි එක ලියන්න පුළුවන් පුතේ වාසි වලට නිෂ්පාදනය කරන පොහොරවල මැග්නීසියම් පැවතීම. නිෂ්පාදනය කරන පොහොරවල ෆොස්ෆරස් වලට අමතරව මැග්නීසියම් පැවතීම. හරිද? තව එකක් තමයි සර්පන්ටයින් කණජයේ කතා කරන විශේෂත්වය. ලංකාවේ සර්පන්ටයින් නිදියක් තියෙනවා. ලංකාවේ සර්පන්ටයින් නිදියක් තියෙනවා. අපි කියනවා උකුවෙල. හරිද? යන ශ්‍රී ලංකාවේ උකුවෙල ප්‍රදේශයේ සර්පන්ටයින් නිදියක් තිබීම නැත්නම් සර්පන්ටයින් khනිජය දක්නට ලැබීම නැත්නම් පැවතීම. අවාසිය මොකද්ද? අවාසිය තමයි බලශක්ති සීන් එක. මොකක්ද ඒක ලියන්න වෙන්නේ එතකොට? අපි ලියමු සෙල්සියස් අංශක 1200ට රත් කිරීමට අධික බලශක්ති පිරිවැයක් දැරීමට සිදුවීම. නෝක තමයි ප්‍රධානම අවාසි විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ පැහැදිලි. හරි. එතකොට අපිට අන්තිම තව කොටසක් තියෙනවා කතා කරන්න. මොකද්ද? අල්පාම්ලණය කියන එක. නේද? අල්පාම්ලණය. බලන්න මේක අල්පාම්ලණය ලියන්නත් තියෙනවනේ. අල්පාම්ලණය කියන්නේ මොකද්ද කියලා. හරි. අපි එමු එහෙනම් එතෙන්ට. ඉංග්‍රීසි පාඩම කාලේ අල්පාම්ලණය. බලන්න මොකක්ද අල්පාම්ලණය කියන්නේ කියලා. අල්පාම්ලණය ගත්තොත් මෙහෙමයි. අල්පාම්ලණය ගත්තොත් පුතේ මේ අල්පාම්ලණය කියලා කියන්නේ අර ඒ ෆොස්ෆේට පොහොර නිෂ්පාදනයට මෙන්න මේ අපි ඇපටයිට් කියලා කිව්වේ. ඔන්න ඔය ඇපටයිට් කියන khනිජය අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරවීම. හරිද? ඇපටයිට් කියන khනිජය අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරවීමට අපි කියනවා අල්පාම්ලණය කියලා. ඒතකොට දැන් අර කලින් කතා කරානේ අම්ල හතරක් එක්කම ප්‍රතික්‍රියා කරවීම. මේක තමයි එතකොට මේ අල්පාම්ලණය කියලා කියන්නේ. හරිද? දැන් මාතෘකාවම දෙන්නේ පූර්ණ අල්පාම්ලණය හා පාර්ශ්වික අල්පාම්ලණය කියලානේ. නේද? හරිද? මාතෘකාවම දෙන්නේ මම හිතන්නේ පූර්ණ අල්පාම්ලණය හා පාර්ශ්වික අල්පාම්ලණය. මොකද්ද මේ අල්පාම්ලණය කියන්නේ? දැන් අපි කිව්වා එතන ලියා ගන්න අල්පාම්ලණය යනු මොකද්ද ලියන්නේ? අල්පාම්ලණය යනු ඇපටයිට් khනිජයේ ජල ද්‍රාව්‍යතාවය වැඩි කිරීමට අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරවීමයි. බලන්න පූර්ණ අල්පාම්ලණය ඒ වගේම පාර්ශ්වික අල්පාම්ලණය කියන්නේ මොකක්ද කියලා. ඒක නෝට් එක තියෙනවා. නමුත් මම පැහැදිලි කරන්නම්. දැන් මෙන්න මේක කතන්දරයක්. ඔයා හිතන්න දැන් මේක ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරන්නයි ඕනේ. අපි ඔයතන ගන්නවා අපි කියමු උදාහරණයක් කිලෝ 50ක මෙන්න මෙහෙම මල්ලක් ගන්නවා ඇපටයිට්. හරි. දැන් මේ කිලෝ 50 ඇපටයිට් මල්ල අල්පාම්ලණය කරලා කියන්නේ ජල ද්‍රාව්‍ය පොහොර බවට පත් කරන්න. මේ ජල ද්‍රාව්‍ය කරන්න නම් හිතන්නකො මේකට දාන්න ඕනේ කියලා අම්ල වලින් නිකන් උදාහරණයක් විදිහට කියමුකෝ නිකන් ලීටර් මේ කිලෝ 50 මේක කරන්න ලීටර් 2ක් දාන්න ඕනේ. හරිද? අම්ල ලීටර් 2ක්. එහෙම නෙමෙයි මේක අරන් කියන්නේ මවුල වලින්. තවකට නිකන් ලීටර් 2ක් දාන්න ඕනේ. ඒතර සම්පූර්ණ ලීටර් 2 දැම්මොත් තමයි කිලෝ 50ම ජල ද්‍රාව්‍ය වෙන්නේ. හැබැයි මම
ඒ හොරා වගේ මොකද කරන්නේ? මේක 1 ලීටරයක් ගාලා ඉවරලා ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ඇත්තටම මේ කිලෝ 50 ඇතුළත තිබිච්ච සම්පූර්ණ පොහොර ජල ද්‍රාවය වෙන්නේ නැහැ. ඒ කියන්නේ 50ක් විතර වගේ තමයි ජල ද්‍රාවය තත්ත්වයට යන්නේ. ඒ භාගෙනේ දැන් මේ දාන්න ඕනකින් භාගෙනේ හැන්නේ. ඒ නිසා ජල ද්‍රාවය තත්ත්වයටපත් වෙන්නේ 50. ඒතර ඉතුරු ටික ජල ද්‍රාවය නොවි තියෙනවා. හැබැයි ඒකේ ફોස්ෆරස් තියෙනවා. අයි ඒක ජල ද්‍රාව්‍යතාවයේ අඩු නේ අපටයිට් එච්චරයි කතාව. අයින් කරේ නැහැනේ. ජල ද්‍රාව්‍යතාවයට අඩු වුණා විතරයි. නමුත් ඒකේ තියෙනවා ජල ද්‍රාව්‍ය තත්ත්වයටපත් වෙනවා අර සංයෝගයේ සම්පූර්ණ වෙනස් වුනේ 50. හරිද? අන්නේ විදිහට යම් අපටයිට් ප්‍රමාණයක් ජල ද්‍රාව්‍ය තත්ත්වයටපත් කරන්න ඕනේ සම්පූර්ණ අම්ල සමගම සම්පූර්ණ අම්ල ප්‍රමාණය සමගම ප්‍රතික්‍රියා නොකර ඊට වඩා අඩු අම්ල ප්‍රමාණයක් සමග ප්‍රතික්‍රියා කරනවා නම් අපි ඒකට කියනවා පාර්ශවික අල්පාම්ලණය කියලා. මොකක්ද ඒක කියන්නේ? පාර්ශවික අල්පාම්ලණය. හරිද? ඒක තමයි අපි නෝට් එකේ තියෙන්නේ පාර්ශවික අල්පාම්ලණය කියලා. පැහැදිලිද? ඒතර පාර්ශවික අල්පාම්ලණයදී කියලා කියන්නේ හැම භාගයකට වැඩි කරනවා. ඒතර මේක සම්පූර්ණයෙන්ම කළා නම් ඒක ලීටර් 2ක් වුණා ලීටර් 2ම දැම්මනම් අපි ඒකට කියනවා පූර්ණ අල්පාම්ලණය කියලා. ලීටර් 2ක් වුණා ලීටර් 2ම දැම්මම අපි ඒකට කියනවා පූර්ණ අල්පාම්ලණය කියලා. දැන් මේකේ දෙකේම පොඩි පොඩි වාසි තියෙනවා නේද? දැන් උදාහරණයක් පාර්ශවික අල්පාම්ලණය කරාට පස්සේ අපි කියමුකෝ දැන් මම ගහකට දානවා කියලා යම්කිසි ෆොස්ෆේට පොහොර ප්‍රමාණයක්. එතකොට ඒකේ ශනිකව දැන් අපි වතුර දැම්මම පසට දිය වෙලා එයා ෆොස්ෆරස් දෙනවා ගහට ඒ ටික උරා ගන්න පුළුවන් අර දිය වෙච්ච ටික. හැබැයි පාර්ශවික නිසා යම් ප්‍රමාණයක් තියෙනවනේ හිමින් රිලීස් වෙන. ඒතර පස්සේ යම් ප්‍රමාණයක් තියෙනවා එකපාරට ජලයේ දිය වෙන්නේ නැති හිමින් ජලයේ දිය වෙනවා. ඒතර ඒකත් ඇත්තටම වාසියක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඒතර මොකද? එතකොට ශාකයට හිමින් ජලය සපයන්නත් යම් ප්‍රමාණයක් අපි පොහොර එකතු කරලා තියෙනවා. දැන් පූර්ණ අල්පාම්ලණයේ වාසිය එතකොට අපි පොහොර පොඩ්ඩක් දාලා අපිට පුළුවන් ඒ පොහොර පොඩ්ඩ විතරක් ඉක්මනට ජලයේ දිය වෙලා අර ශාකයට ෆොස්ෆේට් පොහොර සපයන්න දෙන්න. මොකද පාර්ශවික අල්පාම්ලණය කරාම මේ වැඩිපුර පොහොර දෙන්න ඕනේ. හේතුව මොකද ෆොස්ෆේට් පොහොර ගොඩක් අර අඩුවෙන් තමයි මේ කියන්නේ 50ක් වගේ එතකොට එයා එකපාර ශනිකව ලබා දෙන්නේ. ફોස්ෆරස් පිට කරන්නේ. අන්න ඒ නිසා ඔබ කරා පැහැදිලි කියලා මොකද කතන්දරේ පූර්ණ අල්පාම්ලණයේදී බලන්න නෝට් එක භාවිතා කරන ලබන ඇපටයිට් මුළු ස්කන්ධයේම ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය අම්ල ප්‍රමාණයක් සමග ප්‍රතික්‍රියා කරනවා. يعني ගත්ත මුළු ස්කන්ධයේම සම්පූර්ණ ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරන්න ඕනේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පාර්ශවික අල්පාම්ලණය කියලා කියන්නේ ඒකෙම අනිත් එක මොකද්ද? ඊට වඩා අඩු අම්ල ප්‍රමාණයක් එක්ක. ඒ කියන්නේ භාවිතා කරන ෆොස්ෆේට් පොහොර මුළු ස්කන්ධයම නෙමෙයි ඊට වඩා මුළු ස්කන්ධයම ජල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරන්න ඕනේ අම්ල ප්‍රමාණයට වඩා අඩු අම්ල ප්‍රමාණයක් සමග ප්‍රතික්‍රියා කරවීම. අපි කියනවා පාර්ශවික අල්පාම්ලණය කියලා. හරි. ඔන්න ඔය ටික තමයි ඒකට පුතේ අපිට ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනයේදී කතා කරන්න තියෙන්නේ. එතකොට දැන් එන සපන් ඉවරයි, ජෛව ඩීසල් ඉවරයි, ෆොස්ෆේට් පොහොර ඉවරයි. හරිද? හොඳයි. එහෙනම් අපි ඊළඟ එකේදී කතා කරමු ඉක්මනටම තීන්ත නිෂ්පාදනය